අද 35 වන දින ජාතික සමත දින සැමරුම් උත්සවයේදී ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කිරීමට ලැබීම සතුටට කරුණක්. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීමේ ක්‍රියාදාමයේ අත්‍යවශ්‍ය අංගයක් තමයි සෑම පුරවැසියෙකුටම නීතියට සම ප්‍රවේශය සහතික කරන නීතිය ආධිපත්‍ය සුරැකී සමානාත්මතාවයේ රජයන සමාජයක් බිහි කිරීම. අපි දන්නවා අධිකරණ තුල කොපමණ නඩු ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවද කියන කාරණාව. දැන් මේ අධිකරණයේ ගොඩ ගැසී ඇති නඩු සංඛ්‍යාව අඩු කිරීමට අපි නොයෙකුත් තීරණ ප්‍රතිපත්ති ගත්තත් ඇත්ත වශයෙන්ම කියනවා නම් සමතකරණයේදී විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රමයක් වශයෙන් සමතකරණයට අපි විශාල වරක් තබනවා. මොකද මේක ඇවිල්ලා සමතකරණයේ ඇති වාසිය අවාසි ගැන මම ශාස්ත්‍රීය දේශනයක් කරන්නේ නැහැ. නමුත් එක පැත්තක් ගත්තත් උත්සාහ වෙන නඩු ප්‍රමාණය අඩු කරගෙන හැකියාවක් ලැබෙනවා. මම දන්නවා දැනට සමත මණ්ඩලයට වර්ෂයකට ආරවුල් ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් යොමු වෙනවා. සමතකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තුළින් අධිකරණය තුළ ගොඩ ගැසී තිබූ තවත් නඩු ලක්ෂ 2ක් විතර අඩු වුණා කියලා තමයි අපිට හිතන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේක මිට වඩා වැඩි තත්වයකට එනවා. සමතකරණ ක්‍රියාවලියේ මේ වසර ඉතා සුවිශේෂී වසරක්. 2025 වර්ෂයේ අයවැය මැගින් සමත මණ්ඩල කොමිසම වෙත රුපියල් බිලියනයකට අධික ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. ඒක පසුගිය අවුරුදු වලට සාපේක්ෂව 118%ක ප්‍රතිශතයක වැඩිවීමක්. ඉතින් මා විශ්වාස කරනවා ඒ නිසා මේ ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති මේ හේතුවෙන් ප්‍රමාද වූ වැඩිමුළු පවත්වන්නත් මේ පත්වීම් කටයුතු කරන්නත් හැකියාව යනුව ලැබෙන්නට ඇති කියලා. මා පැහැදිලිව කියනවා මෙදා පාර අපිට ගැටලු කීපයක් තැන්වල මතුණා. මොකද මේ ප්‍රතිපාදන මේ වියදම් කරන්න වෙන් කරන්න ක්‍රමවේදයන්ට යද්දී යම් ගැටලු කාර්ය මණ්ඩල අපහසුතා නොයෙකුත් ඒවා නිසා අපිට අවශ්‍ය විදිහට ඒක කරගන්න බැරි වෙන්නට ඇති. නමුත් ඉදිරි වසරේදී කොයිම වෙලාවකදීවත් මේ සමතකරණයට වෙන් කරන මුදල් ප්‍රමාණය එහෙම නැති කරන්න අඩු කරන්න බලාපොරොත්තුවක් නැහැ. මා කියන වගේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන්න මේ රජයට ඇති වෙන්න මුදල් තියෙනවා. මුදල් නැස්සේ නාස්තියටයි හොරකමටයි විතරයි. ඒක නිසා ඔබලාගේ තියෙන අලුත් අදහස් ඉදිරියට අරගෙන එන්න අපි තව ඉදිරියට මේක වඩා හොඳට වෙන් කරගෙන කරමු. ඇත්ත වශයෙන්ම මුනේ මෙදාපාර නේද ලේකම්තුමියක් දන්නවා මට හරියට ඩීටේල් මතක නැහැ. අධිකරණ අමාත්‍යංශ වෙන් කරපු විශේෂ වැය ප්‍රමාණය වැය කරන්න අපිට හැකියාව තිබුණේ නැහැ. කැඩිච්ච උසාවි තිබෙනවා. වියදම් කරන්න ඕන තැන් තිබුණා. නමුත් යාන්ත්‍රණයේ තිබුණු දුර්වලතාව නිසා ඒ මුදල් එයාකට වියදම් කරන්න හම්බුනේ නැහැ. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ ආණ්ඩුව විසින් මහජන සුබ සාධනයට මහජන හොඳ වෙනකොට මුදල් ඇති වෙන්න වියදම් කරන්න බලාපොරොත්තු වෙන රජය. තවදුරටත් සමත මණ්ඩල ශක්තිමත් කර දැනට දිස්ත්‍රික්ක 16ක පිහිට ඇති ඉඩම් ආරවුල් පිළිබඳ විශේෂ සමත මණ්ඩල ඉතිරි දිස්ත්‍රික්ක 9 පිහිටුවීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එසේම අධිකරණ යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමත මණ්ඩල අපිසින් හඳුන්වා දෙනවා. පළමු අධ්‍යයන විදියට කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මොණරාගල යන දිස්ත්‍රික්ක 6 විශේෂ මූල්‍ය ආරවුල් පිළිබඳ සමත මණ්ඩල පිහිටවන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ අපිට ඒ කටයුතු අවසන් කරගන්න හැකියාව ලැබෙවි කියලා. තවද සමත මූල මණ්ඩලය සඳහා පත්වන සියලුම සමාජිකයන් සඳහා නිල බලෙන් සාමනිසුරු පත්වීම් ලබා දීමට මේ වසරේ සිට අපි කටයුතු කරලා තිබෙනවා. එමෙන්න සමතකරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින ප්‍රබල සාධකයක් වෙන්නේ මේ මහඟු කාර්යය සඳහා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ඊටමත් කැපවීමෙන් තම සේවය සපයන 8500කට අධික සමතකරුවන් පිරිස 1990 වර්ෂයේ පටන් වසර 35ක කාලයක් පුරා සමතකරුවන් විසින් සිදු කරන අමිල මෙහෙවර අගය කරන්න ඒ සඳහා අපගේ ගෞරව ආදරය පළ කරන්න මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම දිවයින පුරා පිහිටි ප්‍රජා සමත මණ්ඩල 329ක් හා දැනට පිහිටවා ඇති විශේෂ සමත මණ්ඩල 16ක කටයුතු සම්බන්ධීකරණය කරමින් සමතකරණ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සලසන සමත මණ්ඩල කොමිසමාවේ සභාපතිතුමා කොමසාරිස්වරුන් ඒ වගේම ලේකම්තුමිය ඇතුළු 367 දෙනෙකුගේ යුතු කාර්ය මණ්ඩලය විසින් සිදු කරන සේවය අගය කිරීමටත් ඉදිරියේදී මීට වඩා හොඳින් තම සේවය සැපයීමට ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ දන්නවා අපේ රජයේ ඩිජිටල් ව්‍යාපෘතිය අපි ටිකක් සීරියස්ලි ගන්න වැඩක්. අපිට හොඳ අග්‍රවංශකාරතුමෙකුත් දැන් ඉන්නවා. ඔහුටත් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් සහ උනන්දුවක් කැපවීමක් තිබෙනවා. ඔහු අධිකරණ පද්ධතිය ඩිජිටල් කරන්න යන අතරතුර අපිත් උත්සාහ කරන්නට ඕන ඊට සමගාමීව සමත මණ්ඩල ආරවුල් දත්ත කළමනාකරණ පද්ධතියක් dispute data management system එකක් ස්ථාපනය කිරීමට කටයුතු සම්පාදනය කරගත යුතු වෙනවා. ඒ වගේම දැනට දිස්ත්‍රික් 6ක පමණක් පිහිටුවීමට නියමිත මූල්‍ය සමත මණ්ඩල අවශ්‍යතාවය අනුව අනෙක් දිස්ත්‍රික්කවලද ස්ථාපනය කිරීමට අපි
අපේක්ෂා කරනවා. ඒ වගේම 2003 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද අංක 21 දරන සමත මණ්ඩල විශේෂ වර්ගවල ආරවුල් පණ්ඩේ සිදු කළ යුතු සංශෝධන පිළිබඳව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් මා විසින් දැනටමත් පත් කර තිබෙනවා. එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේදී එම පනත අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අපේක්ෂා කරනවා. අවසන් වශයෙන් කියන්නට තියෙන්නේ මේ සමතකරණය ඇත්තටම මීට වඩා පිළිගැනීමට ලක් විය යුතු දෙයක්. සමාජයක් වශයෙන් තමන්ගේ සමාජයේ අනිත් පුද්ගලයන්ගේ ගැටලු වලට මැදිහත් වෙලා ඒ ගැටලු निराකරණය කරන්න ලබා දෙන එකත් ඒ සමතකරුවන්ගේ තියෙන විශේෂ දක්ෂතාවයක්. සමතකරණය හැමෝටම කරන්නත් බෑ. ඒක අමාරු වැඩක්. ඉවසීමක් තියෙන්න ඕන, හොඳ දැනුමක් තියෙන්න ඕන, විනයක් තියෙන්න ඕන. ඒ වගේම මිනිසයන්ට ආදරයකුත් හදවතේ තියෙන්න ඕන මේ වැඩේ මෙහෙම ස්විච්චාවෙම කරා. ඉතින් මම දන්නවා සමහර සමතකරුවන් ඊටව දක්ෂ ලෙස සමන්ගේ දේ කරත් තවත් සමතකරුවන්ට ඒ අයුරින්ම දක්ෂව ඉදිරිපත් කරගන්න බැරුව ඇති. අපි උත්සාහ කරන්නට ඕන වැරදි කරන කට්ටිය හොය හොය දෙස් තියෙන එක නෙමෙයි. අපේ කණ්ඩායමේ යම් දුර්වල කෙනෙක් ඉන්නවා නම් ඔහුවත් ශක්තිමත් කරගෙන කොහොමද එකට ගමන යන්නේ? ඒක තමයි විය යුත්තේ. ඉතින් මම විශ්වාස කරනවා සමතකරණයත් මූලිකම දේ තමයි අපි පුරවැසියන් වශයෙන් පුද්ගලයන් වශයෙන් නිවැරදි ආකල්පවල පිහිටලා මේ රට මේ සමාජය මේ අපේ මිනිස්සු කියන හැඟීම ඇඟට ගත්තපුවම ඊටාම හොඳ සමතකරුවෙක් වෙන්න පුළුවන් අනිත් කරුණුත් සාක්ෂාත් කරගන්න.